ඇස් පහකින් ලෝකේ බලලා මහා කරුණාවෙන් ලෝකයට පිහිට වුණ බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයකට පැහැදුනත් බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතිනවා. යම් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ කෙනා අපාය උපදින්නේ නැහැ. මේ ධර්මයේ සරණ ගියොත් ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියොත් තෙරුවන් සරණ ගිය අය දුගතිය උපදින්නේ නැහැ. ඒ අයට මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේක දන්න ප්‍රඥාවෙන් අග්‍රේස්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ පස්සසකින් ලෝකේ බලලා ලෝකයට අනුකම්පා කරපු බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වැඩිපුරම දන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ එකම එක වචනයක් වදාලා. ඒ තථාගත අරහත් මහා කාරුණිකයන් වහන්සේට පහන් සිතින් අත් දෙක එකතු කරලා වැන්දොත් ඒකම නිවර්ණට මූලික අංගය වෙනවා කියලා වදාලා. ඔබ වඳින්නේ පුදන්නේ හිස නමන්නේ ගරු කරන්නේ ස්තුති පූජා කරන්නේ සුළුපටු කෙනෙකුට නෙවෙයි. මේ ලෝකේ පහළ වෙන අතිශයින් දුර්ලභ පුරුෂ රත්නයට මහා මාණික්කයට බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් ලෝකෙට පහළ වෙන්නේ. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.